ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. සෙච්චක ජෝහන් තුමා මෙසේන ලද දේ වාක්‍ය නම් මෙසේය. ස්වාමී වහන්සේට මහිමය වේවා. තමන් වෙනුවෙන් උගතුව පියාණන් වෙත යාමේ නියමිත මොහොත පැමිණ තිබෙන බව පාස්කු මංගල්‍යයට පෙර ජේසුස් වහන්සේ දැනගත්සේක. උන්වහන්සේ මෙලොව තම හිතවතුන්ට ප්‍රේම කළසේක, අන්තිමයේ දක්වා උන්ට ප්‍රේම කළසේක. රාත්‍රියේ භෝජනයේ වළඳන වේලාව පැමිණියේය. යක්ෂයා වහන්සේ පාමුණ දීමට සීමෝන්ගේ පුත් යෝදාස් කාර්යෝගේ සිට ඒ වන විටත් පොළඹවා තිබිනි. පියාණන් වහන්සේ තමන් අතර සියල්ල පවරා දී තිබෙන බවද, තමන් දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ බවද, තමන් දෙවියන් වහන්සේ වෙතට වැඩම කරන බවද දැන රාත්‍රී භෝජනයෙන් පසු උන්වහන්සේ නැගිට තම සරුව ගලවා තබා තුවායක් රැගෙන ඉඩමට බැලගත්සේක. ඉන්පසු උන්වහන්සේ භාජනයකට වතුර වක්කොට ශ්‍රාවකයන්ගේ පාද සෝදන්නට තමන් ඉඳ බැඳ සිටි තුවායෙන් පිස දමන්නට පටන් ගත්සේක. උන්වහන්සේ සීමෝන් පේතුරාට ආවිත ස්වාමිනී වහන්සේ මාගේ පාද සෝදන සේක්දයි ඇසී. යේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මා කරන්නේ කුමක්දයි ඔබ දැන් නොදන්නේ? ඒ පසු ඔබට වැටහෙනු ඇතැයි බදාලසේක. එවිට පේතුරු මා දිවි ඇතිතෙක් කවදාවත් මාගේ පාද සෝදන්නට නම් ඔබ වහන්සේට ඉඩ නොදෙමි කී. යේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මා ඔබ නොසිතුවොත් මා සමග සම්බන්ධකමක් ඔබට නැතැයි ඔබට බදාලසේක. සීමෝන් පේතුරු ස්වාමිනී මාගේ පාද පමණක් නොව අද්ද හිසද සේදුව වෙනවයි කී. යේසුස් වහන්සේද ස්නානය කර තැනැත්තේ මුළුමනින්ම පවිත්‍රය, පාද සේදීම හැර ඔහු තවත් සෝදනු ලබන්නට උවමනා නැත. ඔබද පවිත්‍රය. එහෙත් හැම කෙනෙක් මෙසේ නොවෙති වදාළසේක. හැම කෙනෙක්ම පවිත්‍ර නොවෙති උන්වහන්සේ වදාළේ තමන් පාවා දෙන්නා කවරෙක්දැයි දැන සිටි බැවිනි. මෙසේ උන්වහන්සේ උන්ගේ පාද සෝදා තමන් උතුම් සලුව හැඳගෙන නැවත හිටගත් කල ඔහුට මෙසේ වදාළසේක. මා ඔබට කළ දේ කිමෙක්දැයි ඔබ දන්නා මෙය. ගුරු දේවියනි ස්වාමිනී කියා ඔබ මා අමතන්න නොවේ. එසේ කීම හරිය. මම එසේ දෙමි. මේ ස්වාමින්ද ගුරු දේවයානන්ද වන මම ඔබේ පාද සේදුවේ නම් ඔබ දෙකිනෙකාගේ පාද සේදිය යුතුයි. මා ඔබට කලක් මෙන් ඔබත් කළ යුතු බවට ආදර්ශයක් මම දුනිමි. සමදාන වහන්සේගේ සුභාරංචිය මෙසේය. ස්ත්‍රී වහන්සේට ප්‍රශංසා වේවා. ඔබට මා ඔබට කලක් මෙන් වත් කළ යුතු බවට මම ආදර්ශයක් දුනිමි. ප්‍රේමවත් සහෝදර සහෝදරී, තවත් පාර්ශ්වයක ශුද්ධ සභා මාතාව ලාංකීය විශ්වීය වශයෙන් ක්‍රිස්තියානි කතෝලික සහෝදරෙක්ම අද මහා බ්‍රහස්පතින්දා දින සිහිපත් කරනවා. මහා බ්‍රහස්පතින්දා අප සිහිපත් කරන්නේ කුමක්දැයි ඔබට අමතුවෙන් ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. මන්ද මහා බ්‍රහස්පතින්දා දින පළමුවන කියවීම, දෙවන කියවීම, සුවිශේෂී චුදෝ ලියවිල්ල හැම එකක්ම අපි මුදින් දන්නවා. වර්ෂයක් පාසා මේ කියවීම නැත්නම් මේ දේව වචනය අප හැමදෙනාම සවන් දෙනවා. නමුත් මේ වසරේදී මා ඔබ එක්ක බෙදා ගන්න කැමති විශේෂ ආකාරයෙන් අද සුවිශේෂී තුර ස්වාමීන් වහන්සේ අපට පවසන කාරණාව. අද පළමුවන දේව ප්‍රකාශනයේ නික්මයන් පුතේ දුරසුර පරිශ්‍රයේදී අපිට සිහිපත් කරනවා එදා මිස්ර දේශේ වහන්කමේ සිටියා වූ ජනතාව මොසෙස් සහ ආරෝන් කියන අයත් සමග එකමුතුව දෙවියන් වහන්සේගේ බලයත් එක්ක පොරොන්දු දේශය කරා ගිය ඒ සිද්ධිය පිළිබඳව. ඒ වගේම ඊශ්‍රායල් ජනතාවට මතක් කරනවා ඔබ ඒ ගිය පොරොන්දු දේශයේ ගමන හැම මොහොතකම සිහිපත් කරන නිසා පාස්කු මංගල්‍ය සිහිපත් කරන්න ඕන සැලසෙනවා. පෞලේ සින්නාව වැඩි හිටි කෙනා එකතු වෙලා පෞලේ සින්නාව හැමදෙනාත් එක්කම ඉජිප්තුවේ වහන්කමින් කෙලෙසද යාවේ ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේගේ අයව බේරගෙන රතු මොහොතෙන් එතර කරලා පොරොන්දු දේශය කරා ගෙන ගිය කියන පණිවිඩය සිහිපත් කරනවා. ඒ සිහිපත් කිරීම ස්වාමීන් වහන්සේ
අද නවමිනිසුන් ජනතාවක් වන ඔබට මට මතක් කරනවා අන්තිම රාත්‍රී භෝජනයේ තුලදී. අන්තිම රාත්‍රී භෝජනයේ තුල අද අපිට උන්වහන්සේ මතක් කරන්නේ උන්වහන්සේ පැහැපත් වූවාන් ඔබේ මගේ ජීවිතයේ සියල්ලෙහිදී පැහැපත් වීමේ තිබෙනා වූ වැදගත්කම. ඒ පැහැපත් වීම ගැන උන්වහන්සේ අද අපිට සේපත් කරන්නේ උන්වහන්සේගේ සල්ව ගලවල තුවාලයක් අරගෙන තමා තෝරාගත්තා වූ උන්වහන්සේ පසුපස්සේ ගියා වූ ගෝලීන්ගේ පාද සේදීම තුලයි. එදා කාලේ පාද සේදීම සිදු කළේ වහලෙක්. වහලෙක් කියන්නේ නිත්‍ය හිමිකමක් තියෙන කෙනෙක් නෙවෙයි. උඩ කිසිම හිමිකමක් නැහැ. ඒ වහලාව නැත්නම් මේ වහල් භාවය තුළ සිටිනා තැනැත්තාව තැනැත්තියව ඒ අදාළ හිමියාට විකුණන්නට පුළුවන්, හිරගෙදර යන්නට පුළුවන්, ඒ වහල් භාවයෙන් නිදහස් නොකර තබා ගන්නට පුළුවන්. ඒ නිසා අද සුවිශේෂී කතුවරා අපිට මතක් කරනවා ස්වාමීන් වහන්සේ පහලිකුමෙන් උන්වහන්සේට වඩා යෝග්‍ය නොවන කටයුත්තක් කළා. එහෙම කටයුත්තක් කළා කියලා අද අපිට ප්‍රකාශ කරන්නේ සීමොන් පේතරුව වෙතට ස්වාමීන් වහන්සේ ගිය අවස්ථාවේදී සීමොන් පේතරු කියනවා ස්වාමීනි මගේ පාද හොදන්න නම් මම ඔබට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් කොහොමදවත් කරන්නට බෑ. වෙනත් ආකාරයකින් කියන සීමොන් පේතරු අපි ඔබ වහන්සේගේ පාද සෝදන්නට ඕනේ. නමුත් ඔබ වහන්සේ මේක කරනවා නම් මම කොහොමදවත් ඉඩ දෙන්නේ නැහැ. උන්වහන්සේ අවස්ථාවේ අවසන වචන ටික මුදින් සවන් දෙන්න. මා කරන්නේ කුමක්දයි ඔබ නොදන්නේ ඇතැයි වදාළසේක. ස්වාමීන් වහන්සේ සීමොන් පේතරුට කතා කරමින් මා ඔබ නොසීනුවොත් මා සමග සම්බන්ධකමක් ඔබට නැතැයි වදාළසේක. මා සමග සම්බන්ධකමක්. මමලෙකුට කිසිම සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. තම ස්වාමියා ඔබ නිත්‍ය හිමිකාරයෙක් නෙවෙයි. හිමිකමක් තිබුණේ නැහැ. නමුත් සීමොන් පේතරු මේ කියන කතාවේ ස්වාමීන් වහන්සේගේ පිළිතුර මාත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ. මම ඔබගේ පාද සේදුවේ නැත්නම් සම්බන්ධතාවය කියලා කියන්නේ ගනුදෙනුවක් නෙවෙයි. වහලත් එක්ක තිබුණේ ගනුදෙනුවක්. නමුත් ස්වාමීන් වහන්සේ වහලුගේ ස්වරූපය අරගෙන තමුගේ ශ්‍රාවකයන්ගේ පාද සේදීම තුළ අපිට මතක් කරන්නේ උන්වහන්සේත් එක්ක තිබෙනා වූ සම්බන්ධතාවය. ඒ සම්බන්ධතාවයේ ශක්තිමත් වන පුරුකවන්නේ පැහැවත්කමයි. ඒ නිසා ප්‍රියාදර සහෝදර සහෝදරියන් අතරදී මේ වසරේ මේ පාස්කුව අපි දුක් ප්‍රාප්තිය ආරම්භ කරමින් පවත්වනා මේ මහා බ්‍රහස්පතින්දා එන දිව්‍යයාගයේදී උන්වහන්සේ මතක් කරන ප්‍රධානම කාරණාව උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නට නම් අපට අවශ්‍ය නම් මට අවශ්‍ය නම් අපි උන්වහන්සේෙන් බැහැපත් වෙන්නට ඕනේ. බැහැපත් වෙනවා කියලා කියන්නේ මොනිච්චාවට පෙන්වන්නා වූ බැහැපත්කමක් නෙවෙයි. අද අපි රටේ ලෝකේ ඕනෑම තරම් එවැනි බැහැපත්කම් දකිනවා. දේශපාලන වල පිටාව වෙන්නට පුළුවන්, ආයතනික වල පිටාව වෙන්නට පුළුවන්, සමාජීය වල පිටාවේ මිනිස්සු කොච්චරනම් බැහැපත් මොනවාද පෙන්වනවාද. නමුත් අතලාර්ථයේද අපි එනිකම් කර බැලුවොත් එයාගේ වටපිටාව වල බැලුවොත් එimhe මහා ක්‍රූර මිනිස්සු. කිසිම මනුස්සකමක් නැති මිනිස්සු. නමුත් අද කදෝණ කියන්නේ හැටියට කිතුණන් හැටියට ස්වාමීන් වහන්සේ මේ පෙන්වුවා බැහැපත්කම අතලාර්ථෙම ඉන්නා බැහැපත්කමක්. උන්වහන්සේට අවශ්‍යතාවයක් තිබුණේ අන්න ඉදිරි කීර්තිය දිනා ගන්නට. උන්වහන්සේ අවශ්‍යතාවයක් තිබුණේ මේ කරන්නා වූ දේ තුළින් මනුෂ්‍යයාගේ කීර්තිය ප්‍රශංසාව ලබා ගන්නට. උන්වහන්සේ අවසානයේ දෙක්ම උන්වහන්සේගේ ජීවිතය පූජා කරන දෙක්ම පැහැපත් වූ සේවකයෙක් බවට පත් වුණා. ඒ නිසා එදා වහලාට තිබුණේ කිසිම හිමිකමක් නෙවෙයි, කිසිම අයිතියක් නෙවෙයි. නමුත් උන්වහන්සේ කියනවා ඔබ මට අයිති ජනතාවක් වෙනවා නම් ඔබ මාමෙන් බැහැපත් විය යුතුයි. ඒ නිසායි සීමොන් පේතරු අවසානයේදී ස්වාමීනි මගේ පාද පමණක් නෙවෙයි මගේ හිසද අද්ද මුළු ශරීරයේද නාවන වහන්සේ කියනවා ප්‍රසාද ස්නාපනය ලැබුවා වූ අය ස්නානය ලබා ගත්තා වූ අයට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ප්‍රිය සහෝදර සහෝදරියනි අද දෙවෙනි දේව ප්‍රකාශනයේ චලෝ මාර්ගමා පොඩිතිවරුගේ වහන්සේ ඉකොසන පරිශීදී අපිට මතක් කරනවා නවගේ සුමී ජනතාවක් හැටියට උන්වහන්සේ රාත්‍රී භෝජනයේදී සිදු කළා වූ දේ අපි
සේවක කරන හැම මොහොතකම ස්වාමීන් වහන්සේගේ මරණයට සහභාගී වන අයයි. මේ භූමියේ වළඳන මේ කුසලාවෙන් පාලනය කරන සෑම විටම ස්වාමීන් වහන්සේගේ මරණය අපි ප්‍රකාශ කරන්නේ. එසේනම් ඔබත් මමත් අපි හැම කෙනෙක්ම ප්‍රවාහන්සේ මේ මහා බ්‍රහස්පතින්දා කළ දින කළා වූ ඒ දේ තුළ මතක තබා ගත යුතු ප්‍රධාන කාරණාව තමයි පැහැපත්කම. දෙවෙනි කාරණාව උන්වහන්සේ මේ පැහැපත්කම ඔබේ මගේ ජීවිතයට තවතවත් ඇතුළු කරගන්නට දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කරනවා. මේ මාගේ ශරීරයයි මේ අනුභව කරන්න, මේ මාගේ රුධිරයයි මේ පානය කරන්න, මේ පානය කරමින් මේ අනුභව කරමින් සම්පූර්ණ පුද්ගලයෙක් වෙන්න. ඒ වගේම අද චුද සභා මාතාව සිහිපත් කරනවා පූජකවරය ස්ථාපිත කළා වූ දිනය. ඒ නිසා පූජකවරය තුළ මම පූජකයෙක් හැටියට, ඔබ පොදු පූජකවරයෙක් තුළ පූජකයෙක් හැටියට, දෙවැස්සවර ජනතාවක් හැටියට අපි හැම කෙනෙකුම මතක තබා ගත යුත්තේ ස්වාමීන් වහන්සේගේ මරණය සිහිපත් කරමින් ඊතරවන උත්ථානවන ජනතාවක් විය යුතු බවයි. ඒ නිසා අද ස්වාමීන් වහන්සේ අප හැම දෙනාට මතක් කරන්නේ මා සිහි කිරීම පිණිස මේ සිදු කරන්නට කියන්නේ දිව්‍ය යාගයේදී විතරක් ඔබ භූමියේ ත්‍රිවිධයේ පක්කාරයන් වීමක් නෙවෙයි, සෑම මොහොතකම අන් අය වෙනුවෙන් බෑහෙන කැපවෙන අය බවට පත් වෙන ජනතාවක් වීමයි. අනේසේම තමයි අපට හැකියාව ලැබෙන්නේ උන්වහන්සේගේ මේ මහා ජීවිත පූජාවේ පංගුකාරී වන්නට. ඒ දේ කරන්නට අද ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ පැහැපත් වෙන්න. ප්‍රේම සහෝදරනි, අද අපි අපගේ සොයුරන් තුනුස් දෙනෙක් තෝරාගෙන තිබෙනවා. ගෝලීන් හැටියට අපි මේ චාරිත්‍රය සිහිපත් කරන්නට අවුරුදු 1000කට ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ කළා වූ ඒ වගේම අද දේවස්ථානයේ මේ මහා පල්ලියේ ඉදිරියේ අපගේ යුවල් කිහිපයක් ඉන්නවා. භවන තුළ ඒ තිබෙනා වූ සාමය පැහැපත් වීම සිහිපත් කරන්න අද පාදදෝවන අවස්ථාවේදී අපගේ සොයුරන්ගේ පාදදෝවනය කරද්දී පිටුමා ඒ පිරිත සැමියා තමුන්ගේ සැමියාගේ පිරිතගේ පාදදෝවනය කරමින් සිහිපත් කරනවා. සංකේතාත්මකව අපි හැම කෙනෙක්ම පැහැපත් වෙන්න අවශ්‍යයි. එයට අනුකූල වේයුත්තේ කාන්තා පාර්ශ්වය විතරක් නෙවෙයි, දෙවියන් පාර්ශ්වය. දෙදෙනාම පැහැපත් වන තරමටයි ස්වාමීන් වහන්සේගේ ගමන යන්නට පුළුවන්. දෙදෙනාම පැහැපත් වන තරමටයි යහපත් පෞල් ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙන්නේ. අද පෞල් කුලයේ පැහැපත්කම නැති නිසා, ඒ පෞල් කුල තිබෙනා පැහැපත්කම ගිලිහිලා ගිහිල්ලා පෞල් වල ඉන්නා අය පුත්තංචාය බවට පත් වෙන නිසා අද උගක් වෙලාවට එක ගෙදර ජීවත් වෙන දෙදෙනෙක් හැටියට ජීවත් වන අවස්ථාවක් විපාකයි. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ වර්තමානයේ ඔබට මට අපි හැම දිනකටම මතක් කරන්නේ පැහැපත් වෙමින් ස්වාමීන් වහන්සේගේ ගමන යන ජනතාවක් වෙන්න. එදා ස්වාමීන් වහන්සේගේ පාද දෝවණය කරන අවස්ථාවේදී බොහොමයක් දෙනෙක් පාදවල පාවිච්චි කළේ නැහැ. වහන්සේ එයාගේ පාද දෝවණය කරද්දී දෝවණය විතරක් නෙමෙයි, ජාලාව උරුමේ හැම දෙයක්ම තිබුණා. අද උණක් වෙලාවට අපි ගෝලීන්ට තෝරාගත්ත අපේ සොයරම්ම අපි තෝරාගන්න තියෙන හොඳ කපුවෙන් මොදල ඉඳන්නේ නැත්නම් මොකද ස්වාමී උණකට ගත්තොත් මේ සම් කිරෙන්න උණක් වෙනවා අමලාවට. වැඩ කපුල් දුන්නේ තියෙනවා. එදා ඒ ජනතාවගේ කපුල් හොදන්නේ ගෝලීන් කපුල් හොදන්නේ ඒ අයට ඇවිදපු තැන්වල වැලි විතරක් නෙමෙයි ඇගිලා තිබුණේ. ජාලත් ඇගිලා තියෙනවා. ඒ හැම දෙයක්ම උන්වහන්සේ හිතුවා. ඒ නිසා අපිට උන්වහන්සේ මතක් කරනවා උන්වහන්සේ ඔබව මාව සෝදන්නේ නිකම්ම අපි ස්නානය කරද්දී සේදනවා වගේ සේදීමක් නෙවෙයි. උන්වහන්සේ ඔබව මාව සෝදන්නේ අපේ සෑම සියලු පව්වලින් සේදෙන්නට. ඒ නිසා අද ඒ පාද සේදීමේ චාරිත්‍රාව ඉදු කරද්දී අපි ස්වාමීන් වහන්සේට කියමු, ස්වාමිනී අපවත් සෝදා පවිත්‍ර කරන්න. අපි හැම කෙනාගේම අඩුපාඩුකම් අඩුපාඩුකම් කොහොමයක් ඇති ඒ දේවල් සෝදා පවිත්‍ර කරගන්න නම්, පවිත්‍ර වෙන්න නම් අවශ්‍ය වෙන ප්‍රධානම කාරණාව පැහැපත්කමයි. උන්වහන්සේ කියනවා මා කලාසේ ඔබ කරන්න. ඉතින් මේ කරන්නට අද මේ වර්තමාන සමාජයේ ඔබට මට ආරාධනා කරනවා. ඒක කරන්න අපිට මොකක් අපහසුයි. මොකද අපි කිසි කෙනෙක් කැමති නැහැ තවත් කෙනෙකුට සිකලුම් වෙන්න, දෙවෙනි වෙන්න. අපි කිසි කෙනෙක් කැමති නැහැ තව කෙනෙකුගේ ඉදිරියේ පැහැපත් වෙන්න. නමුත් උන්වහන්සේ කියනවා ඒ පැහැපත්කම
සිත වැදගත් වෙන්නේ. අද මෙතන යුවල් හැටියට පාද සේදීම කරන හැමදෙනාම මහා ශුද්ධවන්තයෝ නෙවෙයි. මෙතන ඉන්න පිරිඳ ගැන, මෙතන ඉන්න සෝමපුරුෂයා ගැන, මේ ගෝලීන් ගැන කවුරුත් ඒවා අඩුපාඩුකම් නැති. ඒ වගේම හොඳ දේවලුත් ඇති. නමුත් මේ හැම දෙයක්ම පිළිඅරගෙන, බාහිර අරගෙන එකිනෙකාට බැහැමක් වීමේ වැදගත්කම අද ස්වාමීන් වහන්සේ ඔබට මට අපි හැම දෙනාටම මතක් කරනවා. අන්න ඒ බැහැමක්කම නැත්නම් ප්‍රවන්තේනි අපි කොච්චර ස්වාමීන් වහන්සේව ලබා ගත්තා ස්වාමීන් වහන්සේ ගැන අපි කතා කරලා ඉගෙන ගන්නත් යාඥා කරලා බලක් වෙන්නේ නැහැ. ඒ නිසා අද මේ උතුම් මංගල දිනදී ස්වාමීන් වහන්සේට ජේසුස් යාඥා කරන ජේසුනි අපව සෝදන්න වහන්සේගේ උත්තානයත් එක්ක අපි ඊතර වෙන ජනතාවක් බවට පත් කරන්න. අනේ වර ප්‍රසාදයේ ඒ ආශිර්වාදය අපි ඉල්ලමු. අපි ස්වාමීන් වහන්සේට තුති ප්‍රශංසා කරමු. අද මේ සත්ප්‍රසාදය ස්ථාපිත කරාට අද පූජාතරය ස්ථාපිත කරාට. නිසා සියලුම පූජක පැවිදිවරුන් වෙනුවෙන් යාඥා කරමු. ස්වාමීන් වහන්සේගේ දිව්‍ය සත්ප්‍රසාදය වහන්සේගේ ශරීරයේ උදරයේ අමුකාරයන් වල හැම මොහොතකම වහන්සේගේ රසය ගුණය තුළ අපට වෙනස් වෙන්නට ශක්තිය ලබා දෙන්න කියා යාඥා කරමු. ආමෙන්.